යාළුවේ කොහොමද? අපි වැල්ලුතේ කාලේ යන ගමන් ඉන්නේ. අපේ ගෙදර කට්ටියයි අයියයි මායි අපි හැමෝම වැල්ලුතේ කාලේ ඉස්සරහම ඉන්නේ. ගාල්ලෑ නම් දන්නවා වැල්ලුතේ කාලේ කිව්වම කොහෙද තියෙන්නේ කියලා. අනිත් අය දන්නවා ඇති කියලා හිතනවා ඉතින්. අපේ නංගි තමයි ඔය ඉස්සරහින් යන්නේ. අපිත් දැන් ඇතුළට යන ගමන් ඉස්සරහටම යනවා. මහ ලොකුට සෙනග නැහැ. අපි ඉතින් ආයෙ පටන් ගත්ත දවසට පස්සේ දවසේනේ. අන්තිම දවසේ තමයි ගොඩක්ම සෙනග ඉන්නේ. අයියත් එක්ක කතා කර කර අපි දෙන්න ඉස්සරහින් යනවා. ගෙදර කට්ටිය පිටිපස්සෙන් එනවා. බඩු විකුණන්න තියෙනවා. යාළුවෝ අර මල් පැල එහෙම විකුණන්න තියෙනවා. ලස්සන ඒවා තියෙනවා. අපි ගත්තා 500 ගානට වගේ තිබුණා ලස්සන මල් පැල. එක එක ගණන් වලට තිබුණා. ඇඳුම් වර්ග හැමදේම තිබුණා. අපි මේ දැන් ඉන්නේ බීච් එකේ. අපි හවස් ගොඩක්ම හවස් වෙනකන් හිටියේ නෑ. අපි වේලපහ ආවා. අපි බස් එකේනේ ගියේ. ඒ හින්දා ඉතින් අපි වේලපහ එන්න ඕන නිසා අපි මහ ලොකු වෙලාවක් හිටියේ නෑ. හිටියා ටිකක් වෙලා. අපි දැන් බීච් එකේ ඇවිතලා දේවාලි පැත්තට යන ගමන් ඉන්නේ ඉස්සරහට. අයියට රැල්ල පවා ගන්න එන්න කිව්වට ආවේ නෑ. යන්න කලිසම නවා ගන්න බෑලුනේ. මං ඉතින් රැල්ල පාග හිටියා. යට එන්න කිව්වට ආවේ නෑ. ඉතින් බං එතෙන්ට වෙලා ටිකක් වෙලා හිටියා. බලන්නකො ඉතින් එයා එන්නේ නෑ කිව්වට මං කොහොම හරි ආව චුරු ගාලා ගෙන්න ගත්තා. බලන්නකො වීඩියෝ එක අන්තිම වෙනකම්. එයත් ආව රැල්ල පොගන්න. ඊට පස්සේ අපි දෙන්න දැන් ඉස්සරහටම යනවා. ගෙදර කට්ටියත් පිටිපස්සෙන් එනවා. ඒ උඩට යන ගමන් ඉන්නේ දේවල්ට. ඒ ඉන්නේ අපි මල්ලි ගෙදර කට්ටිය හැමෝමයි උඩට ආවා. නෙළුම් මල් ගත්තා අපි ඔක්කොම. පේනවද අයියගේ නෙළුම් මල්? එයාගේ නෙළුම් මල් පිපිලා මල් ලොකු නෙළුම් මලක් ගත්තා. එයාට පොඩි නෙළුම් මල් දීලා. මෙතන උඩට හම්මාර නිස්කලංකයි යාළුවේ. ඊට පස්සේ අපි බුදුන් ඉඳලා ඔක්කොම කරලා ඉතින් ටිකක් වෙලා මේ හරි ඉඳලා අයියයි මමයි හිමීට පහලට ගියා. ඒ ඉන්නේ අපේ මල්ලි. කොහොමද එයා කොණ්ඩේ? කොච්චර කපන්න ගියත් ඒක කපන්නේ නෑ නේ. අපි ওই පල්ලෙහාට බහින හරියේ ওই ගල හරියේ ෆොටෝ ගොඩක් ගැහුවා අයියයි මමයි. අපි පල්ලමට හිමීට වැස්සා කට්ටියම. අපේ vlog එක end කරන්න හදන්නේ. අපි තව අලුත් vlog එකක් අරන් එන්නම්. ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න.
අපි යනවා. බයි.